හායි යාළුවනේ. ඉතින් ඔන්න මම උදෙන්ම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් මගේ ආඩිය ඉලෙක්ට්‍රික් බයික් එක චාර්ජ් වෙන්න දැම්මා. මේක චාර්ජ් වෙන්න දැම්මේ හස්බන්ඩ් ඊයේ රෑ තමයි දැම්මේ. ඉතින් ඔන්න මේක තමයි මගේ ගමන අමුතුම ලේසි පහසු එකක් කරපු මගේ පුංචි යාළුවා. මේකේ ස්පීඩ් මොඩ්ස් දෙකක් තියෙනවා. 1 සහ 2 විදියට. මම ඉතින් පාරේ යන විදිය සහ වෙලාව අනුව මට ඕනේ ස්පීඩ් එක ලේසියෙන්ම එකෙන් දෙකට මාරු කරගෙන තමයි ගමන යන්නේ. මේ තියෙන්නේ අපේ ගමේ අයියනායක දේවාලය. සාමාන්‍යයෙන් මම දේවාලේ ළඟින් යද්දී යන්තම් හරි බයික් එක නතර කරලා පාරේ දේව රූපයට වැඳලා යන්නේ. හැබැයි ඉතින් අද පොඩ්ඩක් පරක්කු වෙච්ච පාර වැඳ ගන්න නම් බැරි වුණා. යන ගමන් මං කඩේකට ගොඩ වුණා මල්ලිට ඉඳිආප්ප වගේක් ගන්න. ඒ ටිකත් අරගෙන මම ආයෙමත් ඉස්කෝලේට යන්න පිටත් වුණා. ඉතින් මේ තියෙන්නේ මම මල්ලිට ගත්ත රසම රස ඉඳිආප්ප එකයි නැවරි එකයි. ඕගොල්ලන්ට මම කියන්නම් මගේ ඉස්කෝලේ තියෙන්නේ කොහෙද කියලා. ඇත්තටම මගේ ඉස්කෝලේ තියෙන්නේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක. විශේෂම කාරණාවක් තියෙනවා. ඒකත් මම කියන්නම්. පුංචි කාලේ මමත් අකුරු කළේ සිහින දැක්කේ මේ පුංචි ඉස්කෝලෙමයි. ඊට පස්සේ විද්‍යාපීඨයෙන් ගුරුපත් වීම අරගෙන මම ආයෙමත් ආවේ මට මුලින්ම අකුරු කරපු මගේම ඉස්කෝලෙට. ඇත්තටම ගුරුවරියක් විදිහට අද මගේම ගමේ පුංචි පැටවුන්ට උගන්වන්න ලැබීම ගැන මගේ හිතේ තියෙන විස්තර කරන්න බැරි තරම් ලොකු ආඩම්බරයක්. ඒ වගේම සැනසීමක්. පන්තියට ඇතුළු වෙනකොටම මම ආස මගේ පැටවුන්ගේ මූණු ටික දකින්න. ඉතින් එයාලා උදේ පාන්දරම මට good morning කියනවා. ඒ good morning කියන එක ඇතුළත තියෙන ඒ අහිංසක හිනාවේ සතුට මම ඉස්කෝලේ ඇරෙන කල්ම විතරක් නෙවෙයි ගෙදර ගිහිනුත් විඳිනවා. මම ඉස්සර ඉගෙන ගත්ත කාලෙට වඩා අද වෙනකොට අපේ ඉස්කෝලේ ගොඩක් වෙනස් වෙලා. වර්තමාන විදුහල්පතිතුමා වගේම ආදරණීය දෙමව්පියන් ඒ වගේම ආචාර්ය මණ්ඩලය එකතු වෙලා මේ පුංචි ඉස්කෝලේ අද ගොඩක් දියුණු කරලා තියෙනවා. අපේම එකමුතුකමෙන් අපේ පැටවුන් වෙනුවෙන් හදපු මේ ලස්සන පරිසරය දකිද්දි හිතට දැනෙන ලොකු සතුටක්. ඉතින් ඔන්න අද නම් මගේ චූටි පැටවුන්ට චූටි අභියෝගයක් තියෙනවා. ළමයින්ගේ පාඩම් වැඩ කොහොමද කියලා බලන්න අද මම යාළුවට ටෙස්ට් පේපර් එකක් ලියවුවා. ඉතින් මේ ඉන්නේ මගේ පොඩ්ඩෝ ටික. දැන් මේ ඒගොල්ලෝ කරන්නේ ඒක ලියන එක. එතකොට මේ තමයි මමයි මගේ පැටව 13 දෙනයි එකතු වෙලා හදාගත්ත චූටි පන්ති කාමරේ. බලන්නකො කිසි කලබලයක් නැතුව එයාලා පේපර් එකට මුහුණ දෙන අපූර්ව. ඉන්ටර්වල් එක වෙලාවේ අපිට හරිම රස කෑමක් හම්බුණා. ඒ තමයි රසම රස කෝන්. මුලින්ම මම ඒ ටික ළමයින්ට බෙදාගෙන කන්න දුන්නා. එයාලා ආසාවෙන් කන දිහා බලන් ඉඳලා මමත් ඉතින් කෝන් ගෙඩියක රස බැලුවා. ඇත්තටම හරිම රසයි. දෙන්න පහ හැමෝටම පහ අද දවස ගෙවුනේ ওই විදිහට. දවසේ වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා ඉස්කෝලේ ඇරුණා. පුංචි පැටව ටික ආදරෙන් මට වඳිනකොට ලැබෙන ඒ සතුට ගුරුවරියක් විදිහට මගේ හිතට ලොකු සැනසීමක් අරන් දෙනවා.